ඔන්න ඉතින් මම ආසම කකි වසන්තය ආවා. ඉතින් ගස් කොළන් ඔක්කොම තැඹිලි පාටයි රතු පාටයි වෙනවා. ඒ මදිවට මෙන්න මේවත් තැඹිලි පාටට දිලිසෙනවා ගස්වල. ඉතින් සුපර් මාකට් එකට ගිය වෙලාවේ කකි තියනවා දැකලා ඔන්න අරගෙන ආවා. කපනකම්වත් ඉන්න බෑ. ඉතින් කපන ගමනුත් මම කෑවා. ඉතින් මං හිතාගෙන ඉන්නේ කකි ගෙඩි දෙකකින් අද සැලඩ් වගේ හදලා කන්න. දෙහි මිරිකුවම හරිම රසයි. මේ දවස්වල මට තියෙනවා ළමයි ඔලිව් ඔයිල් කන පිස්සුවක්. ඉතින් මම මේකට ඔලිව් ඔයිල් ටිකකුත් දාගත්තා. ඊට අමතරව රස අනුව ගම්මිරිස් ලුණු දාගන්නත් පුළුවන්. ඊට පස්සේ ඉතින් මම මේක හොඳට මික්ස් කරා. දැන් ඉතින් මේකත් අරගෙන සෝෆා එකට ගිහිල්ලා කකුල් දෙකත් උඩින් තියාගෙන කන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මේක මාරම රසයි. ඔයත් try කරලා බලන්න. කකි නිකන් කනකොටත් රහයි, මෙහෙම කනකොටත් රහයි. ඉතින් ලෝකෙ කොයි හිටියත් ලංකාවේ අපිට නම් පළතුරු වලට මෙන්න මේ වගේ සුකුරුත්තමක් කරලා ලුණු මිරිස් ටිකක් දාලා සැරට කන්නේ නැතුව නම් ඉන්න බෑ. එහෙම නේද?